ඒ නිසා මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. තමුන්නාන්සලා 8 වෙනිදාට තෝරන්නේ අන්නේ සටනට හරියන සෙම්පතියෝ. අර සටන බලන්න රට මුදා ගැනීමේ සටන. ජනාධිපතිතුමා පෙරට යනු කියනකොට පස්සට යන බඩු හිටියනම් දිනත හැකිද ඒක? ගමනේ යා කියනකොට එකතැන නතර වෙලා ඉන්න බඩු හිටියනම් දිනත හැකිද? කල් බලන් කියනකොට පන කඩාගෙන දුවන බඩු හිටියනම් දිනත හැකිද? පහර දෙනු කියනකොට ඔළුව කහ ඔහේ උඩ බිම බලන බඩු හිටියනම් දිනත හැකිද? දිනන්න බෑ. ඒ වගේ තමයි මේ සටන. මේ සටනෙත් පෙරට යනු කියනකොට පෙරට යන බඩු ටික හරියට ඉන්න ඕන. පෙරට යනු කිව්වම ඔළුව කහ මොකද්ද කිව්වේ කියලා ගාලා අහන බඩු ඔය හිටියොත් මේ වැඩේ කරන්න බෑ. ඒ හන්ද තමුන්නාන්සලට ලොකු වගකීමක් තිබෙනවා. ජනවරම 2010 ජනාධිපතිවරණ ජනවරම නිර්මාණය කළා වගේ 58%ක මහා ජන බලයක් ගොඩනගලා පෙන්නුවා වගේ තමුන්නාන්සලට ලොකු වගකීමක් තිබෙනවා. ඒ මහා සටන දුගී භාවයෙන් මහජනයා මුදා ගැනීමේ සටන ඒ සටනට කැප වෙන්න පුළුවන් නියම මිනිස්සු ටික පාර්ලිමේන්තුවේ ඉහළින්ම තියෙන එක. තමුන්නාන්සලා වෙනුවෙන් අපි අපේ භාවිතාව ඔප්පු කරලා පෙන්නලා තියෙනවා. 2004 මහා ඡන්දෙන් වැඩිම මනාප දීලා තමුන්නාන්සලා අපිව පාර්ලිමේන්තුවට ගෙනාවා. ඒ දුන්නු මනාපෙට අපි ණය උනේ නැහැ, පිටුපෑවේ නැහැ. ඒ තිබ්බ බලාපොරොත්තු අපි කඩකලේ නැහැ. මේ පූජනීය වන්දනීය මාතෘ භූමියට ඒ මරබිය තුරන් කරලා සාමය උදා කරලා දෙන්න දිය හැකි හැම කැපවීමක්ම සහයෝගයක්ම දායකත්වයක්ම ඉහළින්ම අපි ලබලා දුන්නා. මුළු මහත් ජනතාව අවදි කරලා ඒ සටන වෙනුවෙන් පෙළගස්වලා ගෙනාවා. යුද්ධ කරලා දිනන්න බෑ කියපු පඟර නැට්ටන්ගේ මතය යට කරලා මොකෝ බැරි යුද්ධ කරලා තමයි මේ ප්‍රශ්නේ ඉවර කරන්න පුළුවන් කියන මතය ජාතියේ මතය බවට පෙරලන්න අපට පුළුවන්කම ලැබුණා. ඒ වැඩ කොටස අපි මේ රට වෙනුවෙන් කළා. ඇමතිකම් නැතුව අපි ගියාද ජනාධිපතිතුමාගෙන් අනේ ඇමතිකම් දෙන්න, තානාපතිකම් දෙන්න, සංස්ථා සභාපතිකම් දෙන්න, අරකම් මේකම් කංකම් දෙන්න කියලා ඉල්ලුවා අපි. ඒව නැතුව ඒ සටනට අපේ දායකත්වය අපි දුන්නා. දැස් ශක්තිමත් කරන්න කියලා ඇවිල්ලා අපි අර 100 ගානක ඇමති මණ්ඩලේ ඇතුළට රින්ගන්න ගියේ නෑනේ. අපි එකතු ආණ්ඩුවට එකතු වෙලා යුද්ධය ඉවර වෙනකන් අපි ඒවට සම්මාදම් වෙන්න ගියේ නෑ. යුද්ධේ නිමා වෙනකන් අපි දුන්න සහයෝගය කිසි දෙයක් නොගෙන, ඇමතිකම් නොගෙන. ඒ නිසා තමුන්නාන්සලා අපිට තියෙනවා දැන් ලොකු වගකීමක්. මේ රට හදන සටනට තමුන්නාන්සලා 8 වෙනිදාට අපිව තෝරලා පත් කරලා යවනවා. ඉහෙලින්ම අපි ඒක දන්නවා. 2004 මහා ඡන්දයටත් වඩා වැඩි ජන බලයක් නිර්මාණය කරලා තමුන්නාන්සලේ යුතුයකම වගකීම ඉටු කරන බව අපි දන්නවා. ඒ වගකීම තමුන්නාන්සලා ඉටු කරාට පස්සේ අපි පටන් ගන්නේ රට හදන සටන දුගී භාවයෙන් ඔබ සියලු දෙනා මුදා ගැනීමේ සටන. ඒ සටනට අපි කරගහන්නේ රට රකින්න සටනට අපි කරගැහුවේ ඇමතිකම් නැතුව දුගී භාවයෙන් ඔබ මුදා ගැනීමේ සටනට අපි කරගහන්නේ 35ක ඇමති මණ්ඩලේ ගන්න තියෙන හොඳම තනතුරු අමාත්‍ය තනතුරු අරගෙන තමයි අපි මේ සටනට දායක වෙන්නේ කරගහන්නේ. ඒව ගන්නේ ඔබ වෙනුවෙන්. ඔබේ දූ දරුවන් වෙනුවෙන් ඉටු කළ යුතු සේවාව ඉටු කරන්න. මේ නගරය වෙනුවෙන් ඉටු කළ යුතු සේවාව ඉටු කරන්න. මේ දුකී පොදු ජනතාව වෙනුවෙන් ඉටු කළ යුතු සේවාව ඉටු කරන්න. ඒ නිසා මගේ අම්මේ තාත්තේ සහෝදරයා සහෝදරිය. මේ ජාතික සටන ඔබේ සටන. මේ ඡන්ද ලකුණු මූණු මනාපංක තිබ්බට මේ සටන ජාතික සටනක්. එහෙම කොඩි විනේ එක කප යනවනේ. කොඩි විනේ තමයි තිබ්බ ලොකුම කොඩි විනේ. ඒක කැපුවානේ ජනාධිපතිතුමා දකුණේ ක්‍රමයට කැපුවා ඒ කොඩි විනේ. දකුණේටනේ ඔය කොඩි විනේ හොඳට කපන්න පුළුවන්. ඒ කොඩි විනේ හොඳට කැපුවා දකුණේ ශාස්ත්‍රේ. ඊළඟට පාතාල කොඩි විනේ කපාගෙන ආවා. ඉතුරු වෙච්ච ටික ඊට පස්සේ කපයි. දැන් එහෙම එක කොඩි වින කප එනවා. තව තියෙනවා කොඩි වින වගේක් බුදු අම්මේ 3න් 2 බලේ නැතුව ඒ කොඩි වින කපන්න බෑ. ජේ.ආර්. මුත්තා ඒ කොඩි වින ඇටවල තියෙන්නේ 3න් 2ක් නැතුව කපන්න බැරි විදියට. දැන් ඔය නිදන් හාරන කට්ටිය සමහර නිදන් ගන්න නම් 3 කුළුඳුල් බිල්ලක් දෙන්න ඕන. නැතුව ඒ නිදානේ ගන්න බෑ. දැන් ඒ වගේ තමයි ජේ.ආර්. මුත්තා අටවපු තව කොඩි වින තියෙනවා 3න් 2ක බිල්ලක් නැතුව ඒක කපන්න බෑ. 3න් 2ක් නැතුව කපන්න බෑ. දැන් මෙදා පාර තමුන්නාන්සලා
70%කට වඩා සංධානයට ඡන්ද ප්‍රතිශතය ඉහළට නගලා එක්සත් ජාතික පක්ෂ ඉතිහාසෙගත්තු අඩුම ප්‍රතිශතයට බස්සලා 3/2 බලයක් පාර්ලිමේන්තුවේ ගොඩනගලා